salicylic acid තියෙන මාස්ක් එකක්, clay mask එකක් මේක 3-in-1 එකක්. මේක face wash එකක් විදිහට පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් exfoliate එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මාස්ක් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම මේක දාන්න හේතුව තමයි මේක දැම්මම මාරම cool. මේක දාපුවේ නම් විනාඩි 30ක් විතර යනකම් මූණ මාරම cool සහ මාර refresh එකක් දැනෙන්න මූණට. ඉතින් මේකෙන් සාමාන්‍ය ගොඩක්ම වෙන්නේ අර මූණේ තියෙන dullness එක අඩු වෙලා මූණට පොඩි refresh එකක් එන එක සහ pores තියෙනවා නම් reduce කරගන්නත් මේක හොඳයි. ඒ වගේම ඔයාලගේ pigmentation පොඩි කුරුලා ඇවිල්ලා ඒ වගේ තියෙන අර කැලල් යන්න ඒවා මැකෙන්න මේක ගොඩක් හොඳයි. මොකද මේක exfoliate එකක් විදිහටත් වැඩ කරන හින්දා. එනකොට මම මූණ හොදලා තියෙන්නේ. මූණ හොදලා තමයි මේක දාන්නේ. මූණ හොදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ face wash එක. දැන් මම මගේ face එකට මේ පැක් එක දාලා තියෙන්නේ. දැන් අපි විනාඩි 5ක් මේ විදිහට මේක මූණේ තියලා wash කරගමු. දැන් සම්පූර්ණයෙන්ම මේ clay එක හොඳට වේදිලා තියෙන්නේ. දැන් මම යන්නේ මේක wash කරන්න. මේක exfoliate එකක් විදිහට වැඩ කරන නිසා මම පොඩ්ඩක් මේක තැම්මලා එහෙම පොඩි gentle massage එකක් දීලා තමයි මේක අයින් කරගන්නේ. ඔන්න මගේ මාස්ක් එක අයින් කරා. දැන් මාරම රිෆ්‍රෙෂ් මාරම කූල් මූණ. හරිම ෂෝක්. ඔන්න මගේ මාස්ක් එක අයින් කරගෙන මම මූණ හොඳට ඩ්‍රයි කරගත්තා. සාමාන්‍යයෙන් මම මාස්ක් එක දාන්නේ රැට නිදා ගන්න කලින්. එදාට මම මගේ ස්කින් කෙයා ස්කිප් කරනවා. සාමාන්‍යයෙන් මාස්ක් එක දාලා නාලා හැමම ටෝන් එක විතරයි මම පාවිච්චි කරන්නේ. එදාට මුකුත් ක්‍රීම් ಜಾති මම පාවිච්චි කරන්නේ නැහැ. මූණ හොඳ ෆ්‍රෙෂ් එකේ මෙහෙමම තියෙන්න දෙනවා. ටෝන් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරනවා. දැන් ඉතින් තියෙන්නේ wash එකක් දාලා නිදා ගන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.